අයිබෝන් හැම කෙනෙකුටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බෙස්ට් LK YouTube channel එකෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන කියලා දෙන BN ඉලෙක්ට්‍රොනික එක්ස්පර්ට් කියන වීඩියෝ සීරීස් එකේ 11 වෙනි වීඩියෝ එකත් එක්ක අපි අද මේ වීඩියෝ එකෙන් බලමු 74HC595 කියන ස්පෙෂල් shift register එකේ internal architecture එක. ඒ වගේම අපි කොහොමද data ලියන්නේ, output data ගන්න කොහොමද, ඒ වගේම අනිත් shift registers වලට වැඩිය වෙනස මොකක්ද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් දැන් අපි යමු පාඩමට. 74යි HC595 IC එකේ pin configuration එක බලපුවම මෙන්න මේ විදිහට තියෙන්නේ. 16 වෙනි pin එක positive voltage එක VCC වලටත්, ඒ වගේම 8 වෙනි pin එක ground එකටත් දාලා තියෙනවා. මේ IC එක තියෙන්නේ TTL technology එකෙන්. ඒකින්ද අපි හැම වෙලාවෙම VCC විදිහට 5 volt ලබා දෙන්න ඕනේ. ඊටු pin ගැන බැලුවොත් එහෙම QA වල ඉඳලා QH වෙනකම් pin 8 තියෙන්නේ අපිට output ලබා ගන්න. ඒ වගේම අපිට මේ IC එකට bit pattern එකක් ලබා දෙන්න input කරන්න තියෙන pin එක තමයි 14 වෙනි pin එක SCR කියලා තියෙන්නේ. serial input එක වෙන pin එක 14 වෙනි pin එක. ඒ වගේම SR clock කියලා කියන්නේ shift register data ලියන්න ගන්න clock එක. ඒ වගේම data out වෙන්න මේ හැම එකටම පාවිච්චි කරන serial clock එක තමයි 11 වෙනි pin එකේ තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන register සියල්ල එක සැරේ clear කරගන්න SR clear කියන එක තියෙනවා. ඒ වගේම IC එකට දැනට ලියලා තියෙන data එක අපිට serially එළියට ගන්න තමයි මේ QH කියන එක තියෙන්නේ. ඒ වගේම output enable කරන්න තියෙන OE කියලා. output enable එක 0 කරපුවාම output එක අපිට QA වල ඉඳලා QH වෙනකන් output වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම R clock කියලා එකක් තියෙනවා, register clock එක. අපි මේ IC එකට කිසියම් bit pen එකක් එව්වට පස්සේ ඒ bit pen එක save කරගන්න තමයි R clock කියන එක තියෙන්නේ. වෙනම registers 8ක ඒ එවපු data එක ලියා ගන්න පුළුවන් register clock එක on කරපුවාම. මේ විදිහට තමයි මේකේ pin configuration එක තියෙන්නේ. අපි බලමු internal circuit එක ගැන. කොහොමද මේක internal circuit එකේ මොනවද තියෙන්නේ කියන දේවල් ගැන අපි පොඩ්ඩක් බලමු. 74HC595 IC එක තුළ memory blocks තියෙනවා 8ක් තියෙනවා. මේ විදිහේ memory blocks 8ක් තියෙනවා. මේ memory block වල අපි මේ memory block වලට කියනවා flip flop එකක් කියලා. මේ විදිහේ flip flops 8ක් තමයි තියෙන්නේ. මේ flip flop වලට D type එකේ flip flop කියලා කියන්නේ. මේ D type එකේ flip flop වල අපිට පුළුවන් flip flop එකට මෙන්න මෙතන input pin එකට කිසියම් අගයක් දීලා. හිතන්නකෝ අපි මෙතනට 1 කියන අගය දෙනවා. කියන්නේ 1 කියන්නේ 5 volt. 5 volt positive 5 volt මෙතනට දීලා, මෙතනට positive 5 volt ලබා දීලා අපි මෙන්න මෙතනට අපි clock එක ලබා දුන්නොත් මෙන්න මේ විදිහේ pulse එකක් තමයි clock එකක් කියන්නේ. මේ විදිහේ pulse stream එකකට අපි කියනවා මේ විදිහ එක pulse එකකට clock එකක් කියලා දෙනවා. මේ වගේ clock stream එකක් තමයි SR clock එකෙන් ලැබෙන්නේ. අපි මේ SR clock එක එක සැරයක් මෙන්න මේ විදිහේ pulse එකක් එවුවාම මෙතනට මේ අපි මෙතනට දුන්නාගේ මේ flip flop එක තුළට අරගන්නවා. දැන් මෙතනට එක ලිව්වොත් එහෙම මේකට 1 කියනගේ මේක ලියාගෙන මෙන්න මේකේ තියෙන මේ Q output එකෙන් මේ Q output එකෙන් අපිට මේ output එක ලබා ගන්න පුළුවන් මේකට ලිව්වාගේ. මේ විදිහට flip flop එකට අගයක් ලියාගත්තාම මේක මේ register එක තුල මෙන්න මේ flip flop එක තුල register වෙලා තියෙනවා. අපි මේ විදිහට blocks 8ක් තියෙන හින්දා මේ විදිහට දිගටම අපිට පුළුවන් මේ විදිහේ stream එකක අපි stream එකක් කෙරුවොත් මේ විදිහට 1 0 1 0 1 1 ඔය විදිහේ stream එකක් කෙරුවොත් මෙන්න මේ stream එකේ තියෙන bit 8ක ප්‍රමාණයක්. මේ stream එකේ තියෙන bit 8ක ප්‍රමාණයක් මේ මෙතන තියෙන flip flop 8 ලියා ගන්න පුළුවන්. අපි මේ bit stream එක මෙතනින් එවුවාම පළවෙනි bit එක මේකේ තියෙන පළවෙනි bit එක මෙතනට දීලා clock එකක් ගත්තාම මේ register එකට දාගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි ඊළඟ අගය මෙතනට එවලා ආපහු clock එකක් එවුවාම මේ තියෙන මෙතන ලිව්වාගේ මෙන්න මේ flip flop එකට මාරු වෙනවා. මෙතනට අලුත් අගය ලිය වෙනවා. ඊට පස්සේ ඊළඟ clock එකෙන් මෙතන තිබිච්ච
බිට් එක මෙතනටත් මෙතන විච්ච බිට් එක මේ විදිහට shift වෙනවා. මේ විදිහට shift වෙලා බිට් 8කට shift වෙලා අපි මේ ලියපු දුන්නාගේ බිට් 8ම මේ රෙජිස්ටර් එකට ලියා ගන්න පුළුවන්. ඒකින්ද තමයි අපි මේ shift register එකක් කියලා කියන්නේ. හැම විටම මෙහෙම බිට් එකක් අපි input කරනකොට මේ එක clock pulse එකක්. serial clock එකේ pulse එකෙන් pulse එකට තමයි මේ එක එකට shift වෙවි යන්නේ. මේ විදිහට දිගටම 8ම බිට් 8ම ලියා ගත්තට පස්සේ අපි මේ රෙජිස්ටර් එකට මේ බිට් 8 රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ 74 HC 595 කියන රෙජිස්ටරයේ තියෙන විශේෂ හැකියාවක් තමයි මේක හදලා තියෙන මැනුෆැක්චරින් වලදී කරපු ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තමයි මේ ලියපු බිට් 8 මෙතන අපි සීරියලි මේ වගේ බිට් 8 ලියාගත්තාම මෙහෙම දිගටම 8කට මේ සීරියල් ක්ලොක් එක මෙතනට දීලා ඉන්පුට් කරලා මෙතනින් data එක මේ විදිහට ඉන්පුට් වෙලා ලියවෙන අගයන් ටික මේකේ තියෙනවා රෙජිස්ටර් ක්ලොක් එක කියලා එකක් R ක්ලොක් කියලා එකක් තියෙනවා. මෙන්න මේ R ක්ලොක් එකකින් එක පල්ස් එකකින් අපිට පුළුවන් මේ හැම රෙජිස්ටර් එකම තියෙන අගයන් ටික තව රෙජිස්ටර් සීරීස් එකක් තියෙනවා වෙනම රෙජිස්ටර් සීරීස් එකක් මේ වගේ මේ රෙජිස්ටර්ස් වලට මේ අගයන් ටික ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එහෙම වුණාම අපිට තියෙන වාසිය තමයි ඊළඟ සැරේ ආපහු බිට් පැන් එකක් මේකට ලියනකොට මේ උඩ තියෙන රෙජිස්ටර්ස් ටිකට මෙතන අගයන් ටික වෙනස් වෙන්නේ නැහැ. අපිට මෙතන අගයන් ටික ඕන විදිහකට වෙනස් කරලා ආපහු එක සැරයක් රෙජිස්ටර් ක්ලොක් එක දුන්නාට පස්සේ තමයි මෙතනට ලෝඩ් වෙන්නේ. අපේ අවුට්පුට් හැදලා තියෙන්නේ මෙන්න මෙතනින් තමයි අපිට අවුට්පුට් හම්බ වෙන්නේ. Q0 එක Q1 එක මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ රෙජිස්ටර්ස් ටිකෙන් තියෙන්නේ. අපි මෙතනට ලියන අගයන් ටික එක සැරේ රෙජිස්ටර් ක්ලොක් එකෙන් මෙතනට ලෝඩ් කරලා මෙතන අගයන් ටික තමයි මේ අවුට්පුට් එකට හම්බ වෙන්නේ. මෙන්න මේ හින්දා මේ IC එකෙන් අපිට පුළුවන් මෙතන අවුට්පුට් එකේ අගයන් ටික නොවෙනස්ව තියාගෙන මෙතන තියෙන අගයන් ටික ලියන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මේ 74HC 595 chip එක ටිකක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මේ විදිහේ රෙජිස්ටර්ස් 8ක් තියෙන හින්දා. මෙතන 8ක් තියෙනවා. ඒ වගේම රෙජිස්ටර් කරගන්න තව 8ක් තියෙනවා. මෙන්න මේ විදිහට රෙජිස්ටර් බැංක් දෙකක් තියෙන හින්දා මෙන්න මේ 74HC 595 කියන chip එක ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා. අපි ලියනකොට මේ රෙජිස්ටරේට අගයන් ලියනකොට මේ විදිහටම මේ අගයන් තියෙනවා වෙනම. අපි ඉස්සෙල්ලම මෙතන සීරියල් කියන එකෙන් සීරියල් කියන එකට අපිට අවශ්‍ය බිට් පැටර්න් එකේ තියෙන මේ වගේ බිට් පැටර්න් එකක් කියලා තමයි. ඒකේ පළවෙනි බිට් එක මෙතනට දීලා මෙතන සීරියල් ක්ලොක් එකෙන් ක්ලොක් එකක් දින්න ගමන් මේ රෙජිස්ටරේට දාගන්නවා. ඔය විදිහට ඊළඟ බිට් එක මෙතනට දීලා ආපහු මේ සීරියල් ක්ලොක් එකෙන් මෙතනට ක්ලොක් එකක් දුන්නාම මේ තිබිච්ච බිට් එක ඊළඟ එකට ට්‍රාන්ස්ෆර් වෙලා මෙතනට ලියා ගන්නවා. මේ විදිහට කොහොම 8 වෙනි එකට එනකම්ම එකේ ඉඳන් 8 දක්වාම මේ විදිහට ලියා ගන්නවා. මෙහෙම ලියාගත්තට පස්සේ මේ අපිට අවශ්‍ය බිට් 8ම ලියලා ඉවරනාට පස්සේ අපි කරන්නේ මේකේ තියෙන රෙජිස්ටර් ක්ලොක් එකට අපි පල්ස් එකක් දුන්නාම මෙන්න මෙතන තියෙන මේ බිට් ටික ඔක්කොම ටික මෙහෙම තියෙන මේ 8 වෙනි බිට් එකට එනකම් මේ තියෙන බිට් 8ම මේ ෆ්ලිප් ෆ්ලොප් වල තියෙන ඒවා ටික ඔක්කොම ටික මෙන්න මේ රෙජිස්ටර් ෆ්ලිප් ෆ්ලොප් ටිකට දාගන්නවා. මෙතන තියෙන්නේ අපි සීරියලි ලියන්න තිබිච්ච රෙජිස්ටර්ස් ටික. මේ ටිකට බිට් ටික ලියලා ඉවරනාට පස්සේ රෙජිස්ටර් ක්ලොක් එකට අපි පල්ස් එකක් දුන්නාට පස්සේ මේ බිට් ඔක්කොම ටික මෙතන තියෙන අපේ රෙජිස්ටර් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. මෙන්න මෙතනට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ අපිට පුළුවන් මෙතනට ආපහු ඕනේ අගයක් ලියන්න. මෙන්න මේ අගයන් ටික අපි OE කියලා පින් එකක් තියෙනවා. output enable කියලා එකක්. අන්න ඒ output enable එකට එක වන් කරපුවාම මේකේ තියෙන මේ out ටික මෙතන තියෙන out එක අපිට එළියට ගන්න පුළුවන්. මේ OE කියන එක තියෙන්නේ ඇත්තටම මෙතන switch එකක් වගේ buffer එකක් තියෙන්නේ. මේ switch එක ඔහොම තියෙන switch එක on කරවන්න නම් මේ OE කියන එකට current එක දෙන්න ඕනේ. OE කියන එකට 5 volt දුන්න ගමන් මේ පැත්තයි close වෙනවා. close වෙලා මෙතන තියෙන අගේ මේ එළියට හම්බ වෙනවා. මෙතන Q out එකට හම්බ වෙනවා. මෙන්න මෙතන 5 volt දුන්නා. අපි මෙතන register output enable කියන clock එක තියෙන එකට output enable කියන එකට clock එක දුන්න ගමන් මෙතන තියෙන අගේ මේ පැත්තට ලිය වෙනවා. මේක 0 නම් තියෙන්නේ මේ output අගේ
එළියට යන්නේ නැහැ. ඒ වගේම මේ රෙජිස්ටර්ස් වල තියෙන අගයන් ටික මෙන්න මෙතන මේ රෙජිස්ටර්ස් වල ලියවිලා තියෙන අගයන් ටික එක සැරේම අපිට ක්ලියර් කරන්න පුළුවන්. SR clear කියන එකට පල්ස් එකක් දුන්නාම මෙතන තියෙන රෙජිස්ටර්ස් වල සියල්ලගේම අගය බිඳුව බවටපත් වෙනවා. ඊට පස්සේ ආපහු මෙතන තියෙන අගයන් ටික ආපහු ලියන්න පුළුවන්. එහෙම නැතුව මෙතන අගයන් තියෙද්දි අපි මෙතන තියෙන අගයන් ටික ආපහු මේ පැත්තට ට්‍රාන්ස්ෆර් කරුවොත් එන්නේ මේවා ටික ඕවර්රයිට් වෙලා අලුත් අගය මෙතනට ලියවෙන එක. මේ විදිහට අපිට පුළුවන් මේ 74HC595 රෙජිස්ටරේට අගයන් ලියා ගන්න. මේ රෙජිස්ටරේ ෆ්ලිප් ෆ්ලොප් එක වැඩ කරන්නේ කොහොමද? මේ ෆ්ලිප් ෆ්ලොප් හදලා තියෙන්නේ කොහොමද? මේවා ගැන වැඩි විස්තර මගේ ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේදී ඉදිරියට අරගෙන එනවා. අපි බලමු මේ ෆ්ලිප් ෆ්ලොප් එක පාවිච්චි කරලා කොහොමද අපි මේ ෆ්ලිප් ෆ්ලොප් එකට අගයන් ලබා දෙන්න පික් එකක් එහෙම නැත්නම් Arduino එකක් පාවිච්චි කරලා මේකට අගයන් ලියන්නේ කොහොමද කියලා. අපි මේ ගැන Arduino PIC Node MCU ගැන කතා කරන වීඩියෝ සීරීස් එකෙන් කියලා දෙන්නම්. විශේෂයෙන්ම සර්කියුලර් මැට්‍රික්ස් එකක් එහෙම නැත්නම් ස්ක්වයර් මැට්‍රික්ස් එකක් හදනකොට අපි මේ 74HC595 තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා දැකලා ඇති රසලලු හදන සර්කිට් එකේ ගොඩක් දෙනෙක් මේ 74HC595 කියන IC එකත් ඒ වගේම ESP8266 ඒ වගේම ESP32 වගේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරලා LED වලින් නිර්මාණ විශාල වශයෙන් කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. ඒකෙන් අපි මේ දේවල් ගැන ඒ වීඩියෝ සීරීස් එකේදී කතා කරනවා. ඒක බලලා ඔයාලට පුළුවන් මේ ගැන වැඩි දැනුමක් ලබා ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.